කොහොමද ඔයාලට ඔන්න මං අදත් අරගෙන ආවේ ඔයාලට ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. ඉතින් මම මේ අවුරුද්දේ කරපු වීඩියෝස් දෙකම ඕඩර් සම්බන්ධ දේවල් කරේ. ඉතින් ඒ වගේ මං හැම දෙයක්ම ඔයාලට කියලා දෙනවා. මම වගේම කෑම ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට සහ දැනටමත් ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක්ට ඔයාලට අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඔයා අද නම් මගේ මේ වීඩියෝ එක බලන්නේ අද මාව subscribe කරපු කෙනෙක් නම් ඔයාලට පුළුවන් මං කලින් කරපු වීඩියෝස් දෙකත් බලන්න. ඔයාට එහෙම ව්‍යාපාරයක් කරගෙන යන්න අවශ්‍ය නම් එහෙම නැත්නම් ඔයා කෑම හදන්න කැමති කෙනෙක් නම් ඔයාලට එකෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඒ වගේම කියන්න ඕනේ අද මේ වීඩියෝ එකක් ටිකක් දිග වේවි. ඉතින් ඔයාලා අහපු දේවල් වලටම තමයි මම මෙතනදී උත්තර දෙන්නේ. මමත් මේ වගේ වීඩියෝ එකක් කවදාවත් කරලා නැහැ මෙච්චර දිග වීඩියෝ එකක්. ඉතින් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට මට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. එතකොට මට ඊළඟ වීඩියෝ එකෙන් ඒකට රිප්ලයි එකක් අරන් එන්න පුළුවන්. ඉතින් මම දන්න හැමදේම වගේ ඔයාට මම මේ වීඩියෝස් ඔස්සේ අරගෙන එනවා. මේ අවුරුද්දේ ඔයාට හිතාගෙන ඉන්නවනේ. ඔයා හිතාගෙන ඉන්නවා නම් කෑම ව්‍යාපාරයක් පටන් ගන්න. ඔයාට පුළුවන් මේ වීඩියෝ බලලා මොන හරි අදහසක් ගන්න. ඔයා හිත ඉන්නවා නම් එහෙම දෙයක් කරන්න ඕන කියලා සමහර විට ඔයාට පුළුවන් මෙතනදී අදහසක් ගන්න. ඉතින් මං කලින් වීඩියෝ එකේ කරේ කොහොමද කෑම හදලා සෙල් කරන්න කියලා. කොහොමද කෑම ඕඩර්ස් ගන්න කියලා. කොහොමද සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක අපි හදාගන්නේ කියලා. ඉතින් ඔයාට ඒ ගැන දැනුමක් ගන්න ඕන නම් ඔයා කලින් වීඩියෝ දෙකම බලන්න. ඉතින් අද මම කතා කරන්නේ කොහොමද අපි කෑමක් දෙද්දී ඒකේ කෑම වල මිල තීරණය කරන්නේ සහ උයද්දි කොහොමද ඒ ප්‍රමාණයන් ඒ සම්බන්ධව තමයි අද මේ වීඩියෝ එකේ මම ඔයාලට අරගෙන එන්නේ. ඔයා හිතනවා නම් මෙහෙම කෑම බිස්නස් එකක් පටන් ගන්න ලොකු මුදලක් වැය වෙනවා කියලා. ඔව්. එහෙම දරන්න වෙනවා අපි රෙස්ටෝරන්ට් එකකින් පටන් ගන්නවා නම්. හැබැයි ඔයා ගෙදරින් පටන් ගන්නවා නම් එහෙම මුදලක් යන්නේ නැහැ. පටන් ගන්න හොඳම තැන තමයි ගෙදර කියන්නේ. අපිට රෙන්ට් එකක් ගෙවන්න අවශ්‍ය නැහැ. නිදහස තියෙනවා අපිට අපේ වැඩ ටික කරගෙන යන්න නිදහසේ උයා ගන්න පුළුවන්. ඒ වගේ. මාත් එක්ක මුලින් ඉඳන්ම ඉන්න කෙනෙක් නම් දන්නවා මම කොහොමද මේ බිස්නස් එක පටන් ගත්තේ කියලා. මාත් රුපියල් 1000කින් තමයි මේ බිස්නස් එක පටන් ගත්තේ. ජොබ් එකෙන් අයින් වෙලා ගෙදර ඉද්දි YouTube කරන ගමන් කෑම හදද්දි හවස්වරු ගම්මත් එක්ක ඔන්න ඔහේ කතා කරන ගමන් මට හිතුනේ ඇයි මට මෙහෙම දෙයක් වීඩියෝස් වලට හදනවා වගේම ඒවා හදලා කෑම ඒ හදන කෑම විකුණන්නේ නැත්තේ ඇයි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට මම ඊට පස්සේ ඉන්දියාප්ප පැන්කේක් වලින් තමයි මේක පටන් ගත්තේ. ඒව කඩවල් වලට දැම්මා. ඊට පස්සේ මට හිතුණා දැන් මේක කඩවල් වලට විතරක් නෙමෙයි මේක අනිත් අයටත් දෙන්න ඕනේ කියලා. මොකද මම කොහොමත් පේජ් එකක් හදලා මං හදන කෑම වීඩියෝස් මං පේජ් එකට අප්ලෝඩ් කරා. ඊට පස්සේ මම ස්ටෝරි එකක් දැම්මා මම හදන කෑම කන්න කැමති අය ඉන්නවනම් ඕඩර් එකක් දාලා බලන්න. ওই විදිහට තමයි මම කෑම බිස්නස් එක පටන් ගත්තේ. ඒතකොට දන්න කීප දෙනෙක් මට ඕඩර්ස් දුන්නා. ඉතින් එහෙම තමයි අද මම මේ කෑම බිස්නස් එක පටන්ගෙන කරගෙන යන්නේ. අද මම මේ කෑම හදන්නේ ඕඩර් එකකට. ඉතින් අද මම සාමාන්‍යයෙන් රයිස් ඇන්ඩ් කරි තමයි හදන්නේ. ඉතින් මං හරි ආසයි මේ වගේ ඕඩර්ස් කරන්න. ඉතින් 6 දිනකට වගේ තමයි මම මේ කෑම හදන්නේ. අද මට හදන්න තියෙන්නේ චිකන් කරි එකක්, පරිප්පු, පොංචි, පලාමැල්ලුමක් සහ රතුවල. ওই දේවල් ටික තමයි මට හදන්න තියෙන්නේ. ඉතින් ඒ ටික හදන ගමන් මම ඔයාලට මේ දේවල් ගැන කියන්නම් සහ ඔයාලගේ ප්‍රශ්න වලට උත්තරත් දෙන්නම්. ඉතින් සමහර අය හිතනවා ඕඩර්ස් කරද්දී හොඳ තැනක් තියෙන්න ඕනේ. ගෙවල් ලොකු වෙන්න ඕනේ. වෙනම තැනක් තියෙන්න ඕනේ. එහෙම දෙයක් නැහැ. මොකද මමත් පටන් ගත්තේ ගෙදරින්. ඒතකොට මට කියලා වෙනම තැනක් තිබුණ නැහැ. පස්සේ තමයි වෙනම තැනක් ඒකට මම ලේස්ති කරගත්තේ. ඒකයි මම කියන්නේ මොනවා හරි දෙයක් පටන් ගන්න අපිට හැම දෙයක්ම එකතු කරගන්න බෑ. තියෙන දේෙන් අපි මුලින්ම පටන් ගන්න ඕනේ. පස්සේ පුළුවන් අපිට එන ආදායමෙන් දේවල් වැඩි දියුණු කරගන්න. ඉතින් අද මම මේ කෑම ඕඩර් එක හදද්දී මම මුලින්ම කරන්නේ මම පාවිච්චි කරන තැන කවුන්ටර් টොප් එක හරි මේසේ හරි එතන ඉස්සරින් හොඳට පිරිසිදු කරගන්නවා. ඊට පස්සේ මේ වගේ රිත්තක් දාලා ඒක උඩින් තමයි මේ චොපින් බෝඩ් එක හරි කෑම ටික හරි තියන්නේ. ඉතින් මේ වෙලාවට ඇත්තටම ග්ලව්ස් දාගෙන වැඩ කරන්න බෑ. ඉතින් ගොඩක් අය හිතන්න පුළුවන් පිරිසිදුකම මදි එහෙම කියලා. මම එහෙම නැහැ. මම කොයි වෙලාවෙත් අත සෝදනවා. දැන් මෙතන ලුණු කපලා මුමිරිස් මෙහෙම තිබුණත් ආයෙම ගිහින් චොපින් බෝඩ් එක හරි කටින් බෝඩ් එක හරි මේ දෙක මම හොද ගන්නවා. පිහිය සෝදනවා.
ඉතින් ඒක නිසා අමුතුවෙන් පිරිසිදු වෙන්න කියලා දෙයක් නැහැ. මොකද ලොකු හෝටල් වල වුණත් ග්ලව්ස් දාලා වැඩ කරන්නේ නැහැ. දැන් ඔයාලා පීසා හට් එකට ගිහින් බලන්න, ඩොමිනෝස් එකට ගිහින් බලන්න. එයාලා වැඩ කරන්නේ ග්ලව්ස් දාලා නෙමෙයි. ඉතින් අර අපේ වගේ පොඩි කෙනෙක්ගෙන් ගන්නකොට සමහර අය ගොඩාක් දේවල් හිතනවා ග්ලව්ස් පාවිච්චි කරන්න. හැබැයි ඒ අයට අර දේවල් පේන්නේ නැහැ. ඔගොල්ලෝ මම කියන කතාව සමහර විට අත්විඳලා ඇති. අවශ්‍ය තැනදී විතරක් පාවිච්චි කරාම ඒක හොඳටම ඇති. ඉතින් අද මම මෙතන 6 දිනකට වගේ උයන නිසා මම හාල් කිලෝ එකක් අරන් තිනවා. හොඳට කන වැඩිහිටි කෙනෙක්ට හාල් කිලෝ එකකින් සාමාන්‍යයෙන් 6 දිනකට කන්න පුළුවන්. ඒත් එක මම චිකන් අරන් තිනවා කිලෝ එකක්. ඉතින් ඔයා ඒක දෙන ප්‍රවිධිය අනුව දෙන ප්‍රමාණය අනුව ඒක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් හොඳට කන කෙනෙක්ට කිලෝ එකකින් 6 දිනකට වගේ තමයි කන්න පුළුවන්. ඒ වගේම මම මෙතන රතු අරන් තිනවා ග්‍රෑම් 500ක්, බොන්චි ග්‍රෑම් 500ක් අරන් තිනවා. කොළ මැල්ලුම් වලට අදහදන්නේ මුකුණු වෙන්න. ඉතින් ඒකට මම ලොකු මිටියක් අරන් තිනවා. ඉතින් ඒ ලොකු මිටියෙන් 8 දිනකට වගේ හොඳට පොල් ලුණු, සුදු ලුණු එහෙම දාලා ගත්තම 8 දිනකට වගේ කන්න පුළුවන්. ඒත් එක්කම මම මෙතනදී පරිප්පු අරගෙන තියෙනවා. සාමාන්‍ය පරිප්පු කිලෝ එකකින් 30 දිනකට වගේ කන්න පුළුවන්. ඉතින් මම මෙතනදී අරන් තියෙනවා පරිප්පු මෙතනට අවශ්‍ය ප්‍රමාණය අරන් තියෙන්නේ. මොකද මම ගෙදරටත් එක්ක තමයි පරිප්පු හදාගත්තේ. ඔයාලා මෙෂර්මන්ට් කරනවා නම් මෙෂර්මන්ට් ගන්නවා නම් පරිප්පු කිලෝ එකකින් 30 දිනකට වගේ මේ ප්‍රමාණයන් ඕඩර් එකකටම වෙන්න ඕනේ නැහැ. ඔයාලගේ ගෙදරට එන නෑදෑයෝ ඉන්න පුළුවන්. පාටියක් වෙලාවෙදි වෙන්න පුළුවන්. එතකොට මේ දේවල් හරි ප්‍රයෝජනවත්. ඉතින් සමහර වෙලාවට ගෙදරට කවුරු හරි එනකොට ඔයා හිතන දෙයක් තමයි කොච්චර ප්‍රමාණයක් යයිද කියන එක. සමහර වෙලාවට ලේසියට කඩෙන් ගෙන වෙලාවල් තියෙනවා. කඩෙන් ඕඩර් කරලා ගන්නවා. මම ජීවිතේට මගේ ගෙදරට එන අයට දෙයක් කඩෙන් ඕඩර් කරලා ගෙනල්ලා නැහැ. මං හරි ආසයි මගේ අතින් රසට පිළිවෙලට පිරිසිදුවට කෑම ටික හදලා දෙන්න. ඒ කෑම කාලා රසයි කියන සතුට අර සල්ලි දීලා ඕඩර් කරලා ගෙන්නන එකෙන් ගන්න බෑ. ඒ අත්දැකීම ඔයාලටත් ඇති. ඔයා ප්‍රමාණයන් ගති. ඔයාලගේ ගෙදර අනිවාර්යයෙන්ම පාටියක් තියෙන වෙලාවකදී හරි නෑදෑයෝ කවුරු හරි එද්දී ඔයා කෑම හදනවා. අනිවාර්යෙන් ඔයා ඒකට පොතක් පාවිච්චි කරන්න. එතකොට ඔයාට පුළුවන් ඒ අය එද්දී ඔයා මොනවාද දුන්නේ, කොච්චර ප්‍රමාණයන් ගියාද කියලා පොඩි නෝට් එකක් දාගන්න. එතකොට ඔයාට ආයෙම දෙයක් උයද්දි සමහර විට අර මෙනු එක මෙයාලට දෙන්නේ නැතුව වෙන මෙනු එකක් දෙන්න පුළුවන්. සහ ඔයාට ප්‍රමාණයන් ගැන හොඳ අදහසක් තියෙනවා එතකොට. අනිත් ඒ තමයි අපි කෑම හදද්දී ඕඩර්ස් වලට විතරක් නෙමෙයි ගෙදර කන්න උනත් හදද්දී අපි මුලින්ම හදන්න ඕනේ ඉක්මනට පිළුණු වෙන්නේ නැති කෑම. සාමාන්‍යයෙන් අල ටිකක් තම්බලා තෙල දැම්මට පස්සේ ඒක පිළුණු වෙන්න බලනවා. ඉතින් ඒක අපි අන්තිමට හදා ගන්න ඕනේ. වතුරෙන් හදන චිකන් එක, පරිප්පු එක, ඒ දේවල් වලට මුකුත් වෙන්නේ නැහැ. ඒ දේවල් කලින් හදා ගන්න. අන්න ඒ වගේ දේවල් ගැනත් ඕඩර්ස් කරද්දී සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපි මේ කෑම එක දවල්ට දුන්නට සමහර වෙලාවට ඒගොල්ලෝ ඒක රැට කන්න පුළුවන්. වැඩිපුර ඉතිරි වුණොත් ඒක රැට කන්න පුළුවන්. ඒක නිසා ඒ දේවල් ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අද මට හොඳ ලපඩි බොංචි ටිකක් හම්බුණා. ඇත්තට මේක හරි ෂෝක්. පණුව හිටි එකක වගේ. අනිත් ඒවා ඔක්කොම හොඳයි. අනිත් එක තමයි බොංචි එහෙම හදද්දී අපි සමහර වෙලාවට කඩලානේ ගන්නෙ. එතකොට බණ්ඩක්ක වුණත් එහෙමයි. එහෙම නැතුව ඒක අපිට පුළුවන් කපලා ගන්න. ඒ කියන්නේ බොංචි එක මැදින් කපලා ගන්න. එතකොට නැත්තම් අපිට ඇතුලේ තියෙන පණුව පේන්නේ නැහැ. ඒක නිසා මම කරන්නේ මම කවදාවත් බොංචි කඩලා උයන්නේ කපලා තමයි උයන්නේ. එතකොට රසත් වැඩි. අර එහෙම උය තියෙන්නේ වෙන රසක්. හැබැයි අපි දන්නේ නැහැ ඇතුලේ පණුව ඉන්නවද නැද්ද කියලා. අනිත් දේ තමයි අපි කරන සමහර පොඩි පොඩි දේවල් වලින් අපේ කාලය සහ අපේ පිරිසිදුකම පිළිවෙල කියන දේ පෙන්නනවා. තව කෙනෙක්ට ඒක පෙන්නනවා. සහ අපිට කාලය ඉතුරු වෙනවා. ඉතින් ඔයා ගෙදර වුණත් ඔයද්දී ඔයා බොංචි ටික කඩලා තව තැනකට දාන්න, ලුණු ටික සුද්ධ කරලා තව තැනකට දාන්න. එහෙම එපා. ළඟ බාස්කට් එකක් තියාගන්න. හරි ඩස්බින් එකක් හරි සාමාන්‍ය කවුන්ටර් টොප් වල තියෙන ඩස්බින් තියෙන්නේ. ඒ වගේ එකක් තියාගන්න. එතකොට අපි කපන කරන දේවල් ඒකට දාලා අන්තිමට අපිට ඒක අයින් කරගන්න පුළුවන්. ඔයාට හිතෙන්නේ නැද්ද එතනින් පොඩි වෙලාවක් හරි ඉතිරි වෙනවා කියලා? ඉතින් මම උයත්තේ ඒ වගේ දේවල් කරනවා. බොංචි ටිකත් හොඳට සෝදගෙන ඒ ටික මම දැන් කපන්න යන්නේ. ඉතින් අර මම කලින් කිව්වා වගේ මම චොපින් බෝඩ් එක ආයෙ හොදගත්තා. එතකොට මට ආයෙම අර කලින් වගේ පිරිසිදුවට ලස්සනට වියා ගන්න පුළුවන්.
ඉතින් මම පොඩ්ඩක් එහෙම වතුර පාවිච්චි කරනවා වැඩි. එහෙම ගොඩක් අය ඉන්නවා මම දන්නවා මගේ යාළුවොත් එහෙමයි සමහර අය. ඒගොල්ලෝ උයනකොට ගොඩක් වෙලාවට උයනවට වඩා සෝදනවා, අත් සෝදනවා, චොපින් බෝඩ් එක සෝදනවා, භාජන සෝදනවා. ඒ වගේ. අනිත් ඒ තමයි කෑම එකක් හදද්දී ඒ වගේ ගැළපීම හරි ලස්සනට තියෙන්න ඕනේ. පාට එකම જાතියෙන් තිබුණොත් ඒක එච්චර ප්‍රියතාවයක් නැහැ. ඒ කෑම එකට ගැළපෙන දේවල් තියෙන්න ඕනේ. ඉතින් ඒ ගලප ගන්නත් අපි ටිකක් හිතන්න ඕනේ. ටිකක් සැරට තියෙන්න ඕන දෙයක්, මස් හරි මාළු හරි ටිකක් සැරට තියෙන්න ඕනේ. ඒකට කොළ පාටට කොළ පාටට යන බොංචි එකක්, පලා මැල්ලුමක්, තව වෙන පාට දෙයක්. ඔය වගේ දේවල් අපි ගලපගෙන තමයි මේ කෑම හදන්න ඕනේ. ඒක හරි ලස්සන කලාවක් ඇත්තටම. කෑම හදනවා කියන එකත් හරි ලස්සන කලාවක්. ඉතින් මම අර කලින් කිව්වේ මේ තියෙන්නේ එහෙම හම් වෙච්ච පණුවෝ ඉන්න බොංචි. ඉතින් මෙහෙම කපන එකෙන් අපිට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් ඒක මම ආයෙම අයින් කරලා බෝඩ් එකත් හොඳට සෝදගෙන පීයත් හොඳට සෝදලා තමයි ආයෙම මේ බොංචි කපන්නේ. මම මුලින්ම කරේ පරිප්පු එක තියාගත්ත එක. ඉතින් පරිප්පු වතුරෙන් හදලා තමයි මම අද ටෙම්පරාදු කරගන්නේ. ඉතින් එහෙම හදන පරිප්පු එක හරි රසයි. අපි කිරි දාලා කනවට වඩා සමහර වෙලාවල් වලට ඒ පරිප්පු එකේ තියෙන වෙනම රසක්. ඉතින් මම ගොඩාක් වෙලාවට ඒ වගේ හදනවා. ඉතින් ගොඩාක් තෙල දාගන්න ඕනේ නැහැ. ඉතින් සමහර වෙලාවට පරිප්පුත් එක්ක පාන් කන්න, පරාට කන්න අන්න ඒ විදිහට හදා ගන්න හොඳයි. හොඳට වතුර ටිකක් තියලා ඇට ටික හොඳට තම්බ ගන්න ඕනේ. ඊට පස්සේ තමයි ටෙම්පරාදුව කරගන්නේ. ඉතින් මේ ටෙම්පරාදුවට අබ ටිකක් ඊට පස්සේ සුදු ලූණු, ඉඟුරු, රම්පි කරපිංචා, ලූණු ඔය වගේ දේවල් ටිකක් දාලා ඒකට කෑලි මිරිස් ටිකක්, මිරිස් කුඩු ටිකක් දාලා ඒක ගන්න. ඒක හරිම රසයි එහෙම හදද්දී. ඊට පස්සේ ඒක අපිට කැට කපන්න පුළුවන්. ඒක ටිකක් එහෙම එකතු කරලා වතුරෙන්ම තම්බලා එහෙම එකතු කරලා ටෙම්පරාදුව කරලා ඒක ලිපේ ටිකක් තියන්න. එතකොට ඒක අපි හදන වෙලාවට අපි බෙදන්න ගන්න වෙලාවට ඒක නිකන් කැට කපන්න පුළුවන් වගේ හොඳට වේලිලා තියෙනවා. මම ඔයාලට කලිනුත් කිව්වා ගමේ කඩෙන් මේ දේවල් පටන් ගන්න කියලා. කැම ව්‍යාපාරයක් කරනවා නම් මුලින්ම තමන්ගේ තැනින් පටන් ගන්න. එහෙමත් බැරනම් එහා ගමෙන් පටන් ගන්න කියලා. ඉතින් උදාහරණයක් විදියට අපි හිතමු කඩවල් 3-4ක් අපි කොහොම හරි මේකට සම්බන්ධ කරගත්තා කියලා. මම කැම දෙන්න. එතකොට එක කඩයකට රෝල්ස් 10 ගානේ දැම්මොත් රෝල්ස් 40ක් ඔක්කොම. එතකොට මේ රෝල්ස් 40 අපි උදාහරණයක් විදියට 50කට වගේ දෙනවා කියලා හිතන්නකෝ. එතකොට රුපියල් 2000ක් අපිට හම්බ වෙනවා. ඉතින් එතනදී සමහර වෙලාවට ඔක්කොම ටික විකිනෙන්නේ 5ක් වගේ ඉතිරි වෙනවා කියන්නකෝ. ඒත් අපිට රුපියල් 1750ක් තියෙනවා. ඉතින් මුල් කාලෙදී කොහොමත් ලොකු ලාභයක් ගන්න බෑ. හැබැයි පස්සේ කාලෙක ඔයාට තව කඩවල් එකතු කරලා, තව ප්‍රමාණය වැඩි කරලා ඔයාට ලාභයක් ගන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් ඒ 1750න් ඔයා රෝල්ස් හදන්න ගිය ප්‍රමාණයන් අඩු කරලා ඔයාට පොඩි ලාභයක් තියාගන්න. අපි හිතමු රුපියල් 500ක් අපිට ලාභ තිබුණා කියලා. ඉතින් බලන්නකො මාසෙට කීයක් හම්බ වෙනවද කියලා එකෙන්. ඉතින් ඒ වගේ එක කෑමක් විතරක් නෙමෙයි තව කෑම වර්ගයකට එකතු කරන්න. ඉන්දියාප්ප, කට්ලට්, පැටිස් තව ඕන ඔය වගේ දේවල්. ඉතින් ගම්වල හරි ආසයි ගොඩක් අය මම ඔයාලට කලින් වීඩියෝ එකක් ගෙනත් තියෙනවා. වණ්ඩු ආප්ප. එහෙම නැත්නම් පුස්නාම්බු. ඔය දේවල් වගේ දේවල් වලට ආසයි. ඒ කියන්නේ තේ එකක් බොන ගමන් කන්න. ඉතින් අන්න ඒ වගේ දේවලුත් අපිට පුළුවන් ඇඩ් කරන්න. මුලින්ම අපි මේ බිස්නස් එක පටන් ගන්න එක කෑම එක ඉන්නේ. ඊට පස්සේ එන්න වැඩි එන්න අපිට පුළුවන් අයිටම්ස් වැඩි කරගන්න. ඉතින් එහෙම වුණා කියලා ක්වොලිටි එක ඒක අඩු කරගන්නේ නැතුව වෙන අය දෙන ගානට වඩා මුලින් ටිකක් අඩුවට දෙන්න. එහෙම තමයි මුලින්ම කරන්න ඕනේ. ඊළඟට හැමෝටම තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි කොහොමද මේ කෑම වලට මිල තීරණය කරන්න කියලා. මං කියලා දෙන්නම් කොහොමද මේ කෑම වලට මිල තීරණය කරන්නේ සහ කොහොමද අපි එකෙන් ලාභයක් ගන්න කියලා. ඊට කලින් මං කියන්නම් මම හදන බොංචි එක කොහොමද මම රසට හදාගන්නේ කියලා. ඉතින් බොංචි ටික කපලා ඉවරනාට පස්සේ මම ඒකට කහ ටිකක් ලුණු ටිකක් එකතු කරලා ඒක මේ විදිහට හොඳට සොලව ගන්නවා. ඊට පස්සේ ලොකු භාජනයක් ගන්නවා. බොංචි ටික තැම්බෙන්න පුළුවන් ප්‍රමාණය ලොකු භාජනයක් ගන්න. පොඩි අඩු හට්ටියක් ගත්තොත් එතකොට අර එක උඩ එක වගේ තියෙනකොට බොංචි තැම්බෙන්න බලනවා. ඉතින් මම සාමාන්‍යයෙන් බොංචි කොළ පලා වර්ග යද්දී ඒකේ පාට ගැන හරියටම සැලකිලිමත් වෙනවා. ඒකේ ලස්සන පාට තියාගෙන තමයි අපි
ඒක ලිපෙන් අයින් කරගන්න ඕනේ. එහෙම කියලා ගොඩක් අමුවට කන්න නෙමෙයි මම මේ කියන්නේ. ඒකේ ලස්සන පාට තියලා අපිට පුළුවන් ඒක කෑමට ගන්න. එහෙම කරාම අපි හදන කෑම එක උනත් හරිම ආසයි බලන්න. ඉතින් ඔයාලට උනත් මේ වීඩියෝ එකේ අන්තිමට බලන්න පුළුවන් මේ කෑම වල පාට කොහොමද මං ගලපගෙන තියෙන්නේ කියලා සහ ඒකේ පාටවල් කොහොමද එකතු කරගෙන තියෙන්නේ කියලා. මම මුලින්ම කරේ පොල් තෙල් ටිකක් එකතු කරගෙන ඒකට බටර් ටිකක් එකතු කරගන්නවා. ඉතින් බටර් එකතු කරාම හරිම රසයි බොන්චි එක. ඊළඟට ඒකට ඉඟුරු සුදු ලුණු ටිකක් එකතු කරගෙන රම්පෙ ටිකක් කරපිංච ටිකක් එකතු කරගන්නවා. කැමති නම් අබ ටිකකුත් එකතු කරගන්න. ඉතින් මම මේ වෙලාවේදී මම බොන්චි වලට අමු මිරිස් පාවිච්චි කරන්නේ නැහැ. ඔයාලට කැමති නම් පාවිච්චි කරන්න පුළුවන්. මොකද බොන්චි කපපු විදියයි අමු මිරිස් කපපු විදියයි දෙකම එක සමාන නිසා සමහර වෙලාවට බොන්චි කියලා අමු මිරිස් කැවෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක නිසා මම බොන්චි වලට අමු මිරිස් පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟට මම හීනියට කපාගත්ත රටලුණු ගෙඩි භාගයක් විතර එකතු කරගන්නවා. ඉතින් රටලුණු වලිනුත් හරි හොඳ රසයක් එනවා බොන්චි වලට. ඊළඟට මම අර කලින් කහලුණු දාලා අතගාගත්ත බොන්චි ටික එකතු කරගන්නවා. ඉතින් ලොකු හට්ටියක් ගන්න ඕනේ. බොන්චි සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් තිබුණත් ලොකු හට්ටියක් අරගෙන ඔයා ගන්න. එතකොට අර තැම්බෙන්නේ නැතුව හොඳට ඒක හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ටික වෙලාවක් විනාඩි 10ක් විතර හොඳට මේ විදිහට එහාට මෙහාට ටෙම්පරාදු කරගන්නවා. අන්තිමට මම මේකට උකු මිටි කිරි ටිකක්, පොල් කිරි ටිකක් මම එකතු කරගන්නවා. පොඩි ප්‍රමාණයක්, ගොඩක් නෙමෙයි. මට තේරෙනවනේ බොන්චි වල පාට දැන් කොළ පාට හොඳට තේනවා කියලා. එතකොට ගොඩාක් කිරි දාලා ඒක ආයෙම පාට වෙනස් කරගන්නේ නැහැ. පොඩි ප්‍රමාණයක් මම කිරි ටිකක් එකතු කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති බොන්චි එක ලස්සන පාටකට තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මම බොන්චි හදන්නේ. හරිම ලේසි. ඔයාලට කැමති නම් බොන්චි වලට අන්තිමට සීනි චූට්ටක් එකතු කරන්න. එතකොටත් හරිම රසයි බොන්චි එක. ඉතින් ගොඩ දෙනෙක් හැමදාම මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි ඕනම වීඩියෝ එකක් දැම්මට පස්සේ කොහොමද මේ වගේ මිල තීරණය කරන්න කියලා. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මිල තීරණය කරන්නේ සහ ලාභයක් ගන්න කියලා එකම උදාහරණයකින්. ඉතින් මම ඔයාලට පොඩි නෝට් එකක් දාන්නම්. ඔයාලා ඒක පෝස් කරලා බලන්න. ඔයාලට ඒකට අදහසක් ගන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි බලමු ඉන්දියාප්ප වලින් කොහොමද ලාභයක් ගන්න කියලා. ඉතින් මේ හැම දෙයක්ම අපි යන වියදම් ටික ලියා ගන්න ඕනේ. ඉතින් මම මෙතනදී ඉන්දියාප්ප කිලෝ එකක් තමයි අරන් තියෙන්නේ. ඉන්දියාප්ප කිලෝ එකක් සාමාන්‍යයෙන් රුපියල් 300ක් වගේ වෙනවා. එතකොට මේ ඉන්දියාප්ප කිලෝ එකකින් සාමාන්‍ය ඉන්දියාප්ප 180ක් වගේ හදා ගන්න පුළුවන් කිලෝ එකකින්. ඊට පස්සේ ඉන්දියාප්ප එකක් මම රුපියල් 6කට වගේ තමයි දෙන්නේ. එතකොට 180 6න් වැඩි කරාම රුපියල් 1080ක් වගේ ලැබෙනවා. ඉතින් ඔය 1080න් අපි ඉන්දියාප්ප කිලෝ එකට යන මුදල අයින් කරන්න ඕනේ, වතුර අයින් කරන්න ඕනේ, දර අයින් කරන්න ඕනේ. ඊට පස්සේ ලුණු, මැල්ලුම හදන පොල්, කහ, ලුණු ඔය හැමදේම අයින් කරන්න ඕනේ, ලන්ච් ෂීට්. ඒ දේවල් අයින් කරාට පස්සේ රුපියල් 700ක් වගේ වියදම යනවා. ඉතින් අර හම්බෙන රුපියල් 1080න් 700ක් අඩු කරාම රුපියල් 380ක් තමයි අපිට ලාභය ලැබෙන්නේ. ඉතින් අපි ඊළඟට බලමු කොහොමද ඒකම ඒ උදාහරණයෙන්ම කොහොමද මිල තීරණය කරන්න කියලා. ඊළඟට අපි බලමු මේකේ මිල තීරණය කරන්නේ කොහොමද කියලා. දැන් මම කලින් කිව්වේ ලාභය ලබා ගන්න විදිය. දැන් මේ හැම දෙයකටම රුපියල් 700ක් වගේ වියදම් වෙනවනේ. එතකොට මේ ඉන්දියාප්ප කිලෝ එකකින් අපිට 180ක් වගේ හදා ගන්න පුළුවන්. 700 180න් බෙදුවම රුපියල් 3.8ක් වගේ තමයි එන්නේ. අපි ආසන්න වශයෙන් රුපියල් 4ක් වගේ ගමුකෝ. එතකොට අපිටත් ලාභයක් තියාගෙන තමයි රුපියල් 6ට විතර මේ ඉන්දියාප්ප එකක් විකුණන්නේ. ඉතින් ඔයා ගොඩාක් එහෙම ලාභයක් ගන්න අකමැති නම් රුපියල් 5ට විකුණන්නත් පුළුවන්. ඉතින් අන්න එහෙම තමයි අපි හදන කෑම එකක මිල තීරණය කරන්නේ. ඉතින් ඔයාට මේ විදිහටම අපි හිතමු රෝල්ස් කියලා, කට්ලට් කියලා. ඒකට රුපියල් 1000ක් වියදම ගියා නම් ඊට පස්සේ ඒ ගියපු වියදම කට්ලට් හදපු ප්‍රමාණයෙන් බෙදලා බලන්න. එතකොට එකක මිල හොයා ගන්න පුළුවන්. ඉතින් ඔයාට ලාභයක් තියන් රුපියල් 5ක 10ක ලාභයක් තියාගෙන ඔයාට පුළුවන් ඒක මිල තීරණය කරලා වෙළඳපොළට, කඩවල් වලට, එහෙම නැත්නම් ඕඩර්ස් වලට එහෙම දාන්න පුළුවන්.
මං හිතනවා මං කියපු දේ ඔයාලට තේරෙන්නේ නැtei කියලා. ඒත් අපැහැදිලි තැනක් තිබුණොත් කමෙන්ට් එකක් දාන්න. මං ඒක පැහැදිලි කරලා දෙන්නම්. ඊළඟට තව කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපි මේ කෑම දාන බොක්ස් එහෙම ඊට පස්සේ ඒව දාන ෆොයිල් ලන්ච් බොක්ස් මේ දේවල් කොහෙන්ද ගන්නෙ කියලා. ඇත්තටම මේවා ටිකක් ගණන්. අපි කෑම වලට වඩා ගොඩාක් වියදම් කරන්නේ මෙන්න මේ වගේ දේවල් වලට. ඉතින් එතනදී සාමාන්‍යයෙන් මම කෑම දාන ෆොයිල් බොක්ස් එකක් රුපියල් 25ට තමයි මම ගන්නෙ පිටකොටුවෙන්. ඉතින් මෙහෙන් එක ගත්තොත් රුපියල් 55ක් වෙනවා එකක්. ඒකේ පැක් එකේ 10ක් තියෙනවා. රුපියල් 550ක් වෙනවා ඒ 10. ඉතින් ඔයා පිටකොටුවේ යන කෙනෙක් නම් කොළඹ යන කෙනෙක් නම් ගිහිල්ලා හරි කමක් නැහැ. ඔයා ව්‍යාපාරය දිගට කරගෙන යන කෙනෙක් නම් ඔයාට ඒවෙන් ගන්න පුළුවන්. මොකද එකට එකක් ලාභයක් තියෙනවනේ එතන. ඉතින් ඒක නිසා යන වෙලාවක හරි කවුරු හරි යන වෙලාවක හරි කියලා ගන්න පුළුවන්. ඉතින් ඕන තරම් එහෙ ගියාට පස්සේ අපිට අවශ්‍ය දේවල් ඕන තරම් දේවල් තියෙනවා එක එක විදිය. අපි කැමති විදියට අපිට ඒ දේවල් තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි ඕඩර් එකක් කරනවා නම් ඔයාලට පුළුවන් කේක් බඩු තියෙන තැන්වල මේව ගොඩක් තියෙනවා. සුපර් මාකට් වල තියෙන ඒවා ටිකක් ගණන්. කේක් බඩු තියෙන ඒ තැන්වල මේක ටිකක් අඩුයි. ඒක නිසා ඒ වගේ තැන් වලින් ගන්නත් පුළුවන්. කතාවෙන් මම මගේ කෑම ටිකත් ලේස්ති කරගෙන යන ගමන් එන්නේ. ඉතින් දැන් මේ අන්තිම හරිය වගේ තමයි තියෙන්නේ. දැන් මම මේ බීට් එකක් හදන්නේ. ඉතින් මම බීට් එක මේ වගේ පෙති කපලා හේනියටම වගේ එක කපා ගන්නවා. ඉතින් අද මට හම්බ වෙච්ච එළවලු ඇත්තටම ගොඩක් හොඳයි මේ බීට් එකත්. මම බීට් හදන විදි කීපයක් තියෙනවා. ටෙම්පරාදු කරලා හදනවා. දිය කිරි දාලා අන්තිමට මිටි කිරි එකතු කරගන්නවා. ඉතින් මං අද හදන්නේ දිය කිරි දාලා මිටි කිරි තමයි එකතු කරගන්නේ. ඒකත් හරිම රසයි හදන විදිය. 3-5 ටිකක්, මිරිස් කුඩු ටිකක්, කහ ටිකක්, උළුහාල් ඒ වගේ එකතු කරලා ලූණු, අමු මිරිස්, රම්පේ කරපිංචා, සුදු ලූණු සාමාන්‍යයෙන් අපි එකතු කරන හැම දෙයක්ම වගේ එකතු කරලා මේක උයා ගන්න තියෙන්නේ. ඉතින් බීට් ගොඩාක් තඹ ගන්න එපා. ඒකෙත් අර මං කලින් කිව්වා වගේ ලස්සන පාට තියාගෙන ඒකත් හදාගන්න. අමුවට නෙමෙයි. මේක හොඳට තැම්බෙනවා. ඒ විදිහට ලස්සන පාට තියාගෙන අපි මේ හදන හැම කෑමක්ම හදා ගන්න ඕනේ. එතකොට තමයි කෙනෙක්ට ඒ කෑම එක කන්න හිතෙන්නේ. ආස හිතෙන්නේ. ආයෙම ඕඩර් එකක් දෙන්න හිතෙන්නේ. ඉතින් මගේ මේ වීඩියෝස් බලන හැමෝම කෑම උයන්න කැමති අය නෙමෙයි වෙන්න පුළුවන්. ඉතින් එයාලට බිස්නස් එකක් කරන්න කැමති නම් ඔයාලා බලන්න YouTube එකේ තියෙනවා පිටකොටුවේ තියෙනවා අපිට බිස්නස් කරන්න පුළුවන් දැන්. අපි කෙනෙක්ට හිතෙන්න පුළුවන් පිටකොටුවෙන් දේවල් ගන්නවා කිව්වම අම්මෝ ඒ දේවල් හොඳ නෑනේ. පාවිච්චි කරන්න හොඳ දේවල් නෙමෙයිනේ කියලා. නෑ එහෙම නෑ. හොඳ කඩවල් තියෙනවා. සාමාන්‍ය මම ඔය ගන්න හට්ටි වුණත් හොඳ කඩවල් තියෙනවා. ඉතින් ඔයාලා ව්‍යාපාරයක් කරන්න කැමති නම් ඔයාලට සෙල්ලම් බඩු ඊට පස්සේ තව හට්ටි තියෙනවා, බෑග් තියෙනවා. ඒ හොඳ තැන් තියෙනවා. ඒව ගන්න පුළුවන්. හෝල්සේල් ගන්න පුළුවන් තැන් තියෙනවා. රිටේල් ගන්න පුළුවන් තැන් තියෙනවා. ඔයාලා ගියපු වෙලාවක පොඩ්ඩක් ඇවිදලා බලන්න. ගොඩක් අය සමහර විට එහෙම ඇවිදින්න යන්නේ නැතුව ඇති බස් එකට නැගලා එනවා වෙන්න පුළුවන්. හැබැයි පිටකොටුවේ බිස්නස් කරන්න පුළුවන් අයට හොඳ දේවල් තියෙනවා. සමහර දේවල් තියෙනවා හොඳ නැති දේවල්. එහෙම නෙමෙයි හොඳ ගන්න පුළුවන් අපිට බිස්නස් එකක් කරන්න පුළුවන් අයිඩියා එකක් ගන්න පුළුවන් YouTube channel තියෙනවා. ඒ වගේ පොඩ්ඩක් අදහසක් ගන්න. කෑම ව්‍යාපාරයක්ම කරන්න ඕන කියලා දෙයක් නැහැ. තමන් කැමති දෙයක් කරන්න පුළුවන්. ඉතින් අපි හැමෝම එකම දෙයකට දක්ෂ නැහැනේ. එකම දෙයකට කැමතිත් නැහැ. හැබැයි මට නම් මේ කෑම කියන්නේ තව කෙනෙක්ව සතුටු කරන්න පුළුවන් හොඳ ව්‍යාපාරයක්. ඉතින් මම මේ වීඩියෝස් කරන්නේ මගේ කෑම ව්‍යාපාරයක්ම පටන් ගන්න කියන අයට නෙමෙයි. සමහර අය ඉන්නවා මේ වීඩියෝස් බලන්නේ ආසාවට බලනවා, උයනේවා බලන්න ආස හින්දා බලනවා. ඉතින් ඒ අයට කියන්න තියෙන්නේ ඉතින් මේ දේවල් එදිනෙදා ජීවිතේ අපිට අවශ්‍ය වෙන දේවල් තමයි මම ගොඩක් ඔයාලට කියලා දෙන්නේ. උයන්න ගියාම අපිට එන ප්‍රශ්න කී දෙනෙක්ට උයා ගන්න පුළුවන් වේද? කී දෙනෙක්ට උයන්න ප්‍රමාණයන් කොහොමද? ඒ දේවල් ඉතින් මගේ කලින් වීඩියෝස් තියෙනවා. ඔයාලා පරණ වීඩියෝස් බලන්න. ඒ වගේ රෙසිපි වීඩියෝස් තියෙනවා. ඉස්සරහට මම ඔයාලට අරගෙන එන්නම් රෙසිපි වීඩියෝස්. ඊළඟට තව ගොඩක් අයට තිබෙන ප්‍රශ්නයක් තමයි මේ කෑම ව්‍යාපාරයක් පටන් ගත්තේ BR එක කියන්නේ බිස්නස් එක රෙජිස්ට්‍රේෂන් එක කරන්න ඕනද කියලා. අපි මුලින්ම මේ දේවල් කරන්න අවශ්‍ය නැහැ. මුලින්ම කෑම ටික හදාගෙන පොඩ්ඩක් කඩවල් වලට දාන්න. ඊට පස්සේ අපිට හැමෙට පුළුවන් ඒ බිස්නස් එක බලලා ඒ දේවල් පටන් ගන්න. මොකද සමහර අය එහෙම වෙන්න නෙමෙයි. සමහර අය දේවල් පටන් ගත්තට පස්සේ ඒක එක දිගට කරන්න හිතෙන්නේ නැහැ.
කම්මැලි හිතෙනවා. බිස්නස් අඩු වුණාට පස්සේ ඒක කරන්න හිතෙන්නේ. ඉතින් ඒක නිසා අපි ඒක යන විදිය බලලා අපිට පුළුවන් BR එකකට රෙජිස්ටර් වෙන්න. ඉතින් ඒක කරගන්න විදිය මම ඔයාලට ඊට පස්සේ වීඩියෝ එකකින් ගේන්නම්. ඒත් එක්කම තව ගොඩක් අය අහලා තිබුණා මම මේ ගන්න හාල් එක කොහෙන්ද ගන්න කියලා. මම මේ වීඩියෝස් වලත් කියලා තියලා තියෙනවා. ඉතින් මේක මම ගන්න මම ගාල්ලේ ඉන්නේ ක්‍රිෂ්ණා එකේ තියෙනවා. තව තොගබඩු කඩවල් වල තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ගාල්ලේ ඉන්න කෙනෙක් නම් ඒ කඩවල් වලින් බලන්න. රුපියල් 260ක් 280ක් වගේ තමයි මේ දවස්වල ඒ හාල් එක යන්නේ. අනිත් දේ තමයි ගොඩක් අය ආසයි මේ කෑම එකක් කීයද කියලා දැනගන්න. ඉතින් ඒ කලින් වීඩියෝස් වල ගොඩක් අය මිල එහෙම අහලා තිබුණා. මම අද හදන්නේ මේ සාමාන්‍යයෙන් රයිස් ඇන්ඩ් කරි එකක් නේ. ඉතින් චිකන් කෑම එකක් තමයි. මේ වගේ කෑම එකක් සාමාන්‍යයෙන් මම දෙන්නේ රුපියල් 400ට වගේ. ඉතින් ඔයාලා කඩවල් වල ගිහින් බැලුවොත් මේක රුපියල් 500ට වගේ වැඩි මුදලකට තමයි යන්නේ. එළවලු 3ක් එක්ක වගේ යන්නේ කෑම එක. ඉතින් මම දෙන්නේ රුපියල් 400ට. ඉතින් වත් ගාල්ලාවට ඉන්න කෙනෙක් නම් ඕඩර් එකක් දාන්න. ඔයාලගේ මොන හරි උත්සව අවස්ථාවකදී ඔයාලට පුළුවන් පිරිසිදු පිළිවෙලට මේ විදිහට ඒක හදාගන්න. මම නම්බර් එකක් ඔයාලට දාන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ බත් වර්ග විතරක් නෙමෙයි ඩෙසර්ට් වර්ග, කැවිලි වර්ග මේ ඕන දෙයක්. ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝස් බලලා ඇති මම හදන දේවල් මොනවද කියලා. ඉතින් ඔයාලට පුළුවන් අවට ඉන්න කෙනෙක් නම් ඕඩර් එකක් දාන්න. ඒ වගේම රට අරන් යන්න ඉන්න කෙනෙක් රට අරන් යන්න කෑම හොයනවා නම් ඒවා හදලා වැකියුම් කරලම දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කලින් ඕඩර් එකක් දාන්න. එතකොට මට අවශ්‍ය දවසට ඒක කුරියර් එකේ එවන්න පුළුවන්. අනිත් දේ තමයි අපි රැල්ලට දේවල් කරන්න යන්න හොඳ නැහැ. ඔයාලට මතක ඇති පහුගිය කාලේ එක එක කෑම වෛරල් ගියා. හැමෝම එකම දේ කරන්න පටන් ගත්තා. කැරමල් පුඩින්, බිරියානි, ලාවා කේක් ඔය වගේ. එහෙම කරාම වෙන්නේ ඒ හැමෝම එකම කාලෙක එක පීක් එකකට ගිහිල්ලා අන්තිමට ඒ ඔක්කොම නැති වෙලා යනවා. ඒක නිසා Tamanට ආවේනික දෙයක් කරන්න. එහෙම නැත්නම් හැම කෑම වර්ගෙම හදන්න. එකකට විතරක් අපි සීමා වුණාට පස්සේ ඒ බිස්නස් එක හොඳටම කරගෙන යන එක්කෙනා එක කරගෙන යනවා. එහෙම නැති වුණාම ඒක බිස්නස් අඩු වෙනවා. සමහර විට අපිට මේ පා වෙලා බිස්නස් එක අතහැරලා දාන්න පුළුවන්. එහෙම දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාටම ආවෙනික දෙයක් හදන්න. මේ කියන කෑම බිස්නස් එක ගොඩාක්ම කරන්න පුළුවන් ගෙදර ඉන්න ගෘහිණියන්ට. ඉතින් ඔයා රස්සාවක් කරන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්නවනම් ඔයාට පුළුවන් පොඩ මේ දේවල් පටන් ගන්න. ඉතින් සමහර අය ඉන්නවා ජොබ් එකක් කරන ගමන් part time මේ වගේ බිස්නස් කරන. කේක් හදන. ඉතින් ඒක නිසා ඔයත් කැමති ඇති, ඔයත් කැමති දේවල් ගන්න. හැමදේම හස්බන්ඩ්ගෙන් ඉල්ලන්නේ නැතුව ඔයත් කැමති දේවල් ගන්න ඔයාට ආස ඇති. තව කෙනෙක්ට සලකන්න, තමන්ගේ දෙමව්පියන්ට සලකන්න ඔයත් කැමති ඇති. ඉතින් ඒක නිසා මෙහෙම දෙයක් තිබුණා කියලා ඔයාට පාඩුවක් වෙන්නේ නැහැ. ආදායමක් තියෙනවා කියන්නේ ඔයාට සමහරට හස්බන්ඩ්ට සල්ලි නැති වෙලාවක ඔයාට පුළුවන් ඔයාගේ දරුවන්ගේ දේවල් කරන්න. ඒක නිසා ඔයාලා මේ වගේම ව්‍යාපාරයක් නොකරත් තව මොනවා හරි සයිඩ් එකෙන් ඉන්කම් එකක් එන දෙයක් තියාගන්න. ඒක ඔයාට සමහර වෙලාවට හරිම වටිනවා. ඊළඟට ඔයා දැන් කෑම බිස්නස් එකක් පටන් ගත්තනේ. ඔයා ඒ දෙන දේ හරි ලස්සනට දෙන්න ඕනේ. බොක්ස් එකේ ඉඳන් ඒක රැප් කරන විදිය අනුව ඒ හැම දෙයක්ම හරි ලස්සනට තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා දැන් මේ පේජ් එකක් හදලා තියෙනවා නම් ඒ පේජ් එකේ මේ වීඩියෝස් ෆොටෝස් දාන්න ඕනේ. අනිත් එක තමයි ලේබල් ටිකක් හදා ගන්න ඕනේ. ස්ටිකර් ටිකක් හදා ගන්න ඕනේ. ඔයාගේ පේජ් එකේ ලෝගෝ එක දාලා ස්ටිකර් ටිකක් හදා ගන්න. ඒ වගේ දේවල් මේක පටන් ගත්තට පස්සේ ටිකෙන් ටික ඇඩ් කරගන්න පුළුවන්. බිස්නස් එක පටන් ගද්දිම මේ දේවල් තියෙන්න ඕනේ නැහැ. අපි බිස්නස් එක කරගෙන යන ගම අපිට ලැබෙන ඉන්කම් එකෙන් මේ දේවල් අපිට ඇඩ් කරගන්න. මගේ කලින් වීඩියෝස් වල කියලා තිබුණා කෑම හැදුවට ඒව විකුණ ගන්න විදියක් නැහැ කියලා. ඉතින් මම ඒ වීඩියෝස් වලත් කිව්වා ඒව කොහොමද කරගන්නේ කියලා. ඔයා මේක කෙනෙක්ට කියලා බලන්න. සමහර කෙනෙක් අපි ගොඩ යනවට අකමැති වෙන්න පුළුවන්. හැබැයි අපිට උදව් කරන පිරිසකුත් ඉන්න පුළුවන්. ඒ එක්කෙනෙක්ට කියලා බලන්න මෙන්න මෙහෙම මගේ බර්ත්ඩේ පාටිස් වලට මම මෙහෙම කෑම හදනවා. ඔයා කැමති නම් මගෙන් ගන්න. මම මේ මුදලට දෙන්නම්. එතකොට එයා පොඩ්ඩක් ඒක කන්සිඩර් කරනවනේ. කමක් නැහැ අපි මෙයාට උදව් කරලා බලමු කියලා. ඉතින් අන්න ඒ වගේ පොඩ්ඩක් කාට හරි කියලා බලන්න. සමහරට ඒ උදව් එයා කරන්න පුළුවන්. සමහරට ඒක නොකරන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. අපි වචනයක් විතරයිනේ අපින් යන්නේ. ඒක නිසා පොඩ්ඩක් කාට හරි කියලා බලන්න. ඉතින් මං කියෝ මේ හාල් එකට වතුර තියෙන විදියක් තියෙනවා කියලා. ඉතින් මම මේ මැදගිල්ලේ පළවෙනි පුරුකට ටිකක් කාලක් විතර වැඩියෙන් තමයි
වතුර තියාගත්තේ. එතකොට ඒක හොඳට තියෙනවා. නැත්තම් මේක ටිකක් අමු වෙන්න බලනවා හාල් එක. වේලෙනකොට මේක ටිකක් බත් ඇට වගේ වෙනවා. ඒක නිසා වතුර ටිකක් පළවෙනි පුරකට වඩා ටිකක් වැඩිපුර කාලක් වගේ තියාගන්න. එතකොට මේ බත් එක හොඳට හදාගන්න පුළුවන්. ඉතින් මම බත් එක රස කරගන්න ඒකට එනසාල් ටිකක් ඒ වගේම රම්පෙ ටිකක් එකතු කරගත්තා. දැන් මම මේ හදන්නේ කොළමැල්ලිම අන්තිමටම හදාගන්න හදන්නේ කොළමැල්ලුම. ඉතින් ඒකට කොළ ටික කපා ගන්න තමයි දැන් මේ හදන්නේ. ඉතින් මං හරිම නිදහසේ වෙලාව ඇතුව තමයි මේ කෑම ටික හදන්නේ. හැබැයි රස්නේ නැති වෙන්නේ නැහැ. රස්නේ පිටින් තියෙන්නේ. ෆොයිල් එකට දාලත් ඒ ෆොයිල් එක වහන විදියක් තියෙනවා. අපි ගොඩාක් දැකලා තියෙන්නේ ෆොයිල් බොක්ස් වලට දැම්මට පස්සේ කෑම එක වැරදි පැත්තට තමයි වහන්නේ. ඒකේ ෆොයිල් පාටට තියෙන ඒ පාට තියෙන්න ඕනේ බොක්ස් එකේ යට පැත්තට. එතකොට තමයි රසන ටිකක් වැඩිපුර තියෙන්නේ. ඉතින් මම දැන් චිකන් එකත් හදාගෙන ඉවරයි. ඉතින් මේ තියෙන බත් එක පුළුන් වගේ හරිම රසයි මේ බත් එක. ඒ හාල හරි හොඳයි මේ කෑම හදද්දී. සහ ගෙදර කන්න උනත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මම මැල්ලුමට අවශ්‍ය වෙන සුදු ලුණු, අබ ලුණු, ආමු මිරිස් එකතු කරන් ඒක ටිකක් කොටාගෙන පොල් ටික එකතු කර ගන්නවා. කොළ වලට වඩා පොල් එකතු කරන්නේ නැහැ. පොල් තමයි පොල් අඩුවෙන් කොළ වැඩියෙන් තමයි තියෙන්නේ. කොළ මැල්ලුම හදද්දී වැඩි කින්දරේ අඩු වෙලාවකදී හදා ගන්න. එතකොට මේක ඉක්මනට අපිට හදා ගන්න පුළුවන්. අර ලස්සන පාට තියාගෙන. ඉතින් මේ කියපු දේවල් වලට අමතරව ඔයාලට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්, ඒ කියන්නේ බිස්නස් එකක් නැතුව කෑම හදන දේවල් ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඒ දේවල් වලට රිප්ලයි කරන්න. එහෙම නැත්නම් වීඩියෝ එකකින් හරි ඒ දේවල් අරන් එන්න. ඉතින් ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන ගමන් වීඩියෝස් කරනවා වගේම මම හදන කෑම වල රෙසිපීස් මම ඔයාලට අරගෙන එන්නම්. එතකොට ඔයාලටත් පුළුවන් ඒක ඒ විදිහට try කරන්න. සමහර රෙසිපීස් ඔයාලට වැරදෙනවා නම්, දිගින් දිගටම වැරදෙනවා නම් ඒ දේවල් try කරලා බලන්න. එතකොට ඔයාට ඒක කස්ටමර් කෙනෙක්ට ඔයාට ඒක ඔයාගේ දේවල් වලට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම එහෙම හදපු ගොඩාක් කෑම නිසා ගොඩාක් බිස්නස් කරන අය ඉන්නවා. විශේෂයෙන් පොල් කේක් සහ කට්ලට් රෝල්ස් ඒ දේවල්, සෑන්ඩ්විච් ඒව පටන් ගත්ත අය ඉන්නවා. ඉතින් ඒ අය කමෙන්ට් කරනවා මට. ඉතින් ඒ දේවල් දැක්කම මට හරි සතුටුයි. මොකද ඒ දේවල් රෙසිපි එක තව කෙනෙක්ට කීයක් හරි හොයාගන්න උදව් වුණානේ කියන සතුට මං ගාව තියෙනවා. ඉතින් අපි දන්න දේ අපි හැමෝටම ගොඩක් අය Taman දන්න දේ තව කෙනෙක්ට කියන්න හරි ලෝභයි. මම එහෙම නෑ. මම දන්න දේ තව කෙනෙක්ට කියලා දෙනවා. මටත් වඩා වැඩියෙන් සමහර විට ඒ කෙනා එක හොඳට කරනවා. ඉතින් මේ දේවල් දැක්කම මට හරි සතුටක් තියෙන්නේ. මොකද ඒ දැනුම තියාගත්තට වැඩක් නැහැ. අපි යන දවසක ඒ දේවල් අරන් යන්නේ නැහනේ. තව කෙනෙක්ට ඒක ඉගෙනුවොත්, තව කෙනෙක් ඒක දැනගෙන හිටියොත් ඒ කෙනාගෙන් තව කෙනෙක් ඒක දැනගනි. මම එහෙමයි හිතන්නේ. ඉතින් අද හදපු මේ රයිස් ඇන්ඩ් කරි ටික විශේෂයක් නොවුනත් ඒක බලලා ඔයාලා ඒක රස විඳින්න ඇති කියලා මම හිතනවා. මේ මෙනු එක හරි රසයි. මේ හරි රසට යනවා මේ මෙනු එක. ඉතින් ඔයාලත් ගෙදර ඒක හදලා බලන්න. ඉතින් ඔයාලට මොනවා හරි තව ප්‍රශ්න තියෙනවා නම්, ඔයාලගේ මොනවා හරි ගැටලු තියෙනවා නම් කතා කරන්න පුළුවන්. මට මෙසේජ් එකක් දාන්න WhatsApp එකේ. එතකොට මම ඒවට රිප්ලයි එකක් දෙන්නම්. ඉතින් ඔයාලට ඕඩර් කරන්න ඕන නම් ඒ නම්බර් එක මම දාලා තියෙන්නේ. ඔයාලට කැමති නම් ඕඩර් එකක් දීලා බලන්න. ඉතින් ඔයාලගේ අදහස් වලට මම හරියට කරු කරනවා. ඉතින් මට හරි සතුටුයි ඔයගොල්ලෝ එහෙම කමෙන්ට් එකක් දාන එක ගැන. සමහර විට මගේම නොවුනත් මගේම පවුලේ අය වගේ මට දැනෙනවා. ඉතින් ඔයාලා දාන හැම කමෙන්ට් එකකටම මම රිප්ලයි කරනවා. ඒ වෙලාවෙම රිප්ලයි එකක් දෙන්න බැරි වුණත් මම ඒවට ටික ටික රිප්ලයි කරනවා. ඉතින් මේ ගොඩාක් මෙසේජ් එනකොට ගොඩාක් රිප්ලයි කරගන්න එකපාර අමාරුයි. මොකක් හරි වැඩක් කරන ගමන් සමහර විට බස් එකේ යන ගමන් එහෙම තමයි මම ඔයාලට රිප්ලයි කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා ඒක පොඩ්ඩක් තේරුම් ගනීවි කියලා. තරහ නැතුව පොඩ්ඩක් ඉන්න. මම පුළුවන් වෙලාවට අනිවාර්යෙන්ම රිප්ලයි එකක් දෙනවා. තාමත් ඔයා මුකුත්ම දෙයක් පටන් ගත්තේ නැත්නම් අදම දේවල් ගැන හිතලා අදම පටන් ගන්න. මොකද මේ මාසෙ දැන් භාගයට භාගයක් ඉවර වෙලා තියෙන්නේ. මේ අවුරුද්දත් ඉක්මනටම ඉවර වෙලා යයි. එතකොට අපිට අවුරුද්ද අවසානයේදී අපි කිසිම දෙයක් කරලා නැත්නම් අපිට තියෙනවා හිතේ පොඩි මේව එකක්. අපි මුකුත්ම කරගත්තේ නැහැ කියලා. හැබැයි අපි උත්සාහයක් හරි දැරුවොත් අපි මොනවා හරි දෙයක් පටන් ගත්තොත් අපිට අවසානයේදී සතුට වෙන්න පුළුවන්. ඕගොල්ලෝ හැමෝම හැම අවුරුද්දකම ගෝල් එකක් තියාගන්න. ඒක පොඩ්ඩක් නෝට් එකක් දාගන්න. මම මෙන්න මේ දේවල් මේ අවුරුද්ද අවසානයේ ඉවර කරනවා කියලා. මොකද මම එහෙම කරන කෙනෙක් සහ ඒ දේවල් මම ඒ ගෝල් අචීව් කරගෙන තියෙනවා. ඉතින් ඒක ඔයාට අවුරුද්ද අවසානයේදී දෙසැම්බර් 31 එහෙම නැත්නම් ජනවාරි 1 වෙනිදා ඔයාට ඒක බලද්දී
අඩු ගානේ 10ක් ලිව්වොතින් ඒකෙන් 7ක් 8ක්වත් achieve කරගන්න පුළුවන්. මොකද මේ විශ්වය කියන දේවල් විශ්වයට අපි දේවල් කිව්වම ඒ දේවල් අපිට ලැබෙනවා. ඔයගොල්ලෝ ඒක කරලා බලන්න. YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා. law of attraction ගැන. ඒ ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. අද මේ මෙනු එක ගැන ඔයාලට මොනවද හිතුනේත් කියලා කමෙන්ට් එකක් දාන්න. අනිත් දේ තමයි අපි කෑම එකක් දෙද්දී ඒක තව කෙනෙක්ට ඇති වෙන්න දෙන්න ඕනේ. ඉතින් සමහර වෙලාවට මම කෑම දුන්නාට පස්සේ අය කියන එක දෙන්නෙක්ටත් ඇති කියලා. ඉතින් අන්න ඒ වගේ මොකද හාල් වලට වැඩි මුදලක් යන්නේ නැහනේ. අපිට එළවලු වලට වැඩි මුදලක් ගියාට හාල් වලට වැඩි මුදලක් යන්නේ නැහැ. ඒක නිසා බත් ටිකක් වැඩිපුර දාන්න. එතකොට ඒ තව කෙනෙක්ට මදි කියලා හිතෙන්නේ නැති විදියට කෑම ටික අපි දෙන්න ඕනේ. සහාය අපි ගන්න මුදලට ඒක සාධාරණ වෙන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම දේ. එතකොට තමයි අපිට එකම කස්ටමර් කෙන් උනත් ඕඩර් සහාය ලැබෙන්නේ. මේ කෑම එක පුළුවන් තරම් උණුසුම්ව දෙන්න බලන්න. එතකොට රස්නෙන් තව කෙනෙක්ට ගන්න පුළුවන්. ඉතින් මම අර කලින් කිව්වා වගේ මේ ෆොයිල් එකේ පාට තියෙන පැත්ත බත් එකේ යටට තියෙන්න ඕනේ. ඒ වගේම මේ බොක්ස් එහෙම හොඳට පිරිසිදු කරලා ගන්න ඕනේ. මොකද ඒ වගේ දූවිලි තියෙන්න පුළුවන්. සෝදන්න බෑ. හොඳට පිරිසිදු කරලා එහෙම නැත්නම් ටිෂූ එකකින් වතුර ටිකක් තෙමලා ඒක පොඩ්ඩක් පිරිසිදු කරලා එහෙම තමයි මම මේ කෑම බෙදන්නේ. ඒක මම මෙතනදී ඇඩ් කරලා නැහැ. එහෙම තමයි මම කරන්නේ. සාමාන්‍ය බොක්ස් එකක අපි සෑන්ඩ්විච් කට්ලට් නිකම්ම දානවට වඩා තෙල් කඩදාසියක් එහෙම දාලා මේ දේවල් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ෆොයිල් එකක් දාලා දාන්න පුළුවන්. ඉතින් අර පිරිසිදු කැම ගැන සහ ඒක උණුසුම්ව දෙන්න පුළුවන් විදිය ගැන ඒව ගැනත් පොඩ්ඩක් හිතන්න ඕනේ මේ කෑම එකක් දෙද්දී. ඉතින් අද කෑම බෙදෙන ගමන් මම මේ ඕඩර් එක හදන ගමන් ඔයාලගේ ප්‍රශ්න වලට තමයි උත්තර දුන්නේ. ඉතින් එහෙනම් මේ වගේ ආයේ ලස්සන වීඩියෝ එකකින් මම ඕගොල්ලන්ව හම්බ වෙන්න එන්නම්. ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් කලින් කිව්වා වගේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ රස බත් එකත් එක්ක තමයි මම අද ඔයාලගෙන් සමුගන්නේ. එහෙනම් ඉතින් ඔයාලා මේක බෙදෙන විදිය බලන්න අන්තිම වෙනකම්. ආයේ මේ වගේ අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.